සුබ දවසක් හැමෝටම. ඉතින් මම ලෑස්තිලා ඉන්නේ යන්න මියුසියම් එක බලන්න. ඉතින් අග්‍රාත් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම අයිබෝන් කියනවා. ගොඩක් කාලයකට පස්සේ මම අද යනවා ඔයාලත් එක්ක මයිකල් ආන්ජලෝගේ අවසාන මූර්තිය බලන්න. එහෙනම් අපි යමු. අපි දැන් ඉන්නේ මිලානෝ රූම් ස්ටේෂන් එකේ. මෙතන ඉඳලා වාර්තාවක් මම කයිරෝ. මේ ඉන්නේ මගේ ඉස්කෝලේ මගේ දෙක එකට යාළුවෙක්. අපි දෙන්නා මිලානෝ තමයි ඉන්නේ. ඉතින් අපි දෙන්නා මේ රූම් වලට වැඩකටත් එක්ක ඒකම යනවා මියුසියම් එකක් බලන්න. මෙතන ඉඳලා මෙට්‍රෝ ස්ටේෂන් දෙකක් වගේ යන්න ඕනේ කයිරෝලිය. එතන බලින්න තැනම තමයි තියෙන්නේ. අපි එතෙන් ගිහලා කතා මම ඔයාලට මේ රූම් උඩට ගිහිල්ලා පොඩි වෙනනම් රූම් පල්ලිය ළඟ තමයි මේ ඉන්න තියෙන්නේ. එතන පොඩි වීඩියෝ එකක් බලන්න වෙන්නලා ඉස්සරහට රූම් එක ගැනත් තමයි වීඩියෝ එකක් දාන්න. ඒකෙත් අත්‍තරම බාහිර බලන්න තරම් ලස්සන ආර්ට් ගොඩක් තියෙනවා. ඒකෙත් අපි පොඩ්ඩක් ඇවිදලා බලමු. අද අපි මේ වැඩි ඉවර වෙලා අපි ඊළඟ දවසේ ඒක වීඩියෝ එකක් දෙන්න. ඉතින් මගෙත් එක දිගටම එකතු වෙලා ඉන්න channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති පිටිපස්සෙන් මේ තියෙන දූම පල්ලිය. අපි දූම පල්ලිය දානට වෙන දවසක යමු. දැන් අද මයිකල් ඇන්ජලෝගේ අවසාන මූර්තිය බලන්න යන්නේ. ඉතින් ඉඳන් දූම පල්ලිය බලන්න යන්නේ. මේ ඉස්සරහා තමයි තියෙන්නේ මියුසියම් එකක් තියෙනවා. ඒ මියුසියම් එකේ මට නම මතක නැහැ. මම ඒකේ වීඩියෝ එකක් ගෙන්න. ඒකේ තියෙනවා ලියනාඩෝ ඩා වින්චිගේ ඩ්‍රෝවිංස් තියෙන පොත. ඔයාලා අහලා ඇති මේ යාගේ පොතක් හම්බෙලා තියෙන යාගේ අත්අකුරු වලින්ම ලියපු යාගේ ඩ්‍රෝවිංස් තියෙනවා. ඒක බලන්න යන්න කියලා හිතා ඉන්නවා. ඒක ඊළඟ වීඩියෝ එකේ අපි ඒක හම්බෙමු. මේ මෙතන මේ ඉස්සරහමයි තියෙන ළඟම තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නකෝ යන තැන. මෙතන මේ පේන ලේන් එකෙන් ඇතුළට ගියාම තමයි මේ මියුසියම් එක තියෙන්නේ. ඒක තියෙනවා කරවජ්ජියෝගේ පේන්ටින්ග්ස් තියෙනවා, ලියනාඩෝ ඩා වින්චිගේ පේන්ටින්ග්ස් තියෙනවා. එයාගේ ඩ්‍රෝවිංග්ස්, එයාගේ අත්අකුරු වලින්ම ලියපු පොත තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒක බලන්න යමු. මෙන්න මේ ලේන් එකෙන් තමයි එතෙන්ට යන්න තියෙන්නේ. මම ගියා මියුසියම් එකට ගියා. මට වීඩියෝ එකක් ඒ වෙලාවේ කරගන්න බැරි වුණා. මම ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න ආයෙ දවසක යනවා. අපි ඒකෙදි හම්බෙමු ආයෙ පාරක්. එහෙනම් channel එක subscribe කරන්න හැමෝටම. ලස්සන වීඩියෝ ටිකක් ඔරිජිනල් පේන්ටින්ග්ස් බලන්න ඒවා ගැන කතා කරන්න මගේ channel එකෙන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. right මම කයිරෝලි මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එළියට ආවා. එළියට එන ගමන් ඉන්නේ ස්ටේෂන් එකේ එළියට එන කාඩ් එක කොහෙද කියලා බලමු. ඉතින් මේ අපි ගිහිල්ලා බලමු. මෙතන ළඟමයි තියෙන්නේ. මේකට එළියට එන තැනම තමයි මේක තියෙනවා කිව්වේ. බලමු. මම මැප් එකේ දාලා බැලුවා. එළියට යන්න පාරවල් 10ක් විතර තියෙනවා. අපි ගිහින් බලමු. මෙතනිනුත් ගිය හැකි, මේ පැත්තෙනුත් ගිය හැකි. අපි මෙතන උඩට ගිහිල්ලා බලමු. රයිට් මේ ඉස්සරහ තියෙනවා මට පේනවා බිල්ඩින් එක. මං හිතන්නේ ඇතුළට යන්න ටිකට් එකක් ගන්න ඕනේ අපි. බලමු ටිකට් එකක් කොහොමද. සෙනග ඉන්නවා ගොඩක්. වව්. තමා කයිරෝලිය. මෙතන ඇතුලේ තමයි ස්කල්ප්චර් එක තියෙන්නේ. අපි යමු බලන්න. wow හරිම ලස්සනයි. කොළ ලයිට් එකවත් වෙලා තියෙන ඉක්මනට අපි යමු එහා පැත්තට.
Buongiorno. No, no, grazie. No, grazie. හරි ලස්සන තැනක්. මාර අවුව සරක් තියෙන අද ටෙම්පරේචර් එක වව් 33යි. අදට රස්නේ කාලයක් අද ඉරිදා දවසක එකයි මිස් වෙන එක වැඩි අනික රස්නේ කාලේ. ඉතින් මිනිස්සු ගොඩක් ඇවිදින්න යනවා. අව 12ට කාලයි. Milano Leonardo. අපි යමු ඇතුළට. එළම තියෙන්නේ. රයිට්. ඇතුළට යන්නේ නැහැ. මම කැමරාව අරගෙන මේ තාම එළියේ ඉන්නේ. මම ගිහිල්ලා මේක ලොකු මියුසියම් එකක් ඇතුළේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. මම පොඩි වෙලාවකට ආවෙල්ලා බෑ මේක දවසක් බලන්න දේවල් තියෙනවා. මයිකල් ඇන්ජලෝගේ අද මේ මාසේ පළවෙනි ඉරිදා මේක ෆ්‍රී බලන්න පුළුවන්. අද ටිකට් එකක් ගන්න අවශ්‍ය නැහැ කියලා කිව්වා. මං ගිහිල්ලා මේ බිලියට් එකක් ගන්න බාපුවා. මෙයාලා කිව්වා අද අවශ්‍ය නැහැ ටිකට් ගන්න මෙහෙ අද ෆ්‍රී එක බලන්න පුළුවන් කියලා. මෙන්න මෙතන තියෙන බිල්ඩින් එකේ තමයි තියෙන්නේ. රයිට්. අපි මූර්තිය තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ දැන් මේ තියෙන්නේ මේක තමයි මයිකල් ඇන්ජලෝ මිය යන්න දවස් 5කට කලින් දවස් 6කට විතර කලින් කර හිටපු මූර්තිය. මේක තියෙන්නේ මිලානෝ නගරයේ. ඉතින් මෙතන මේ මූර්තිය ගැන දැන් ගොඩක් වෙලාවට මයිකල් ඇන්ජලෝගේ මේක පියටා මූර්තිය කියපු ගමන් ටක් ගාලා මතක් වෙන්නේ අර මයිකල් ඇන්ජලෝ මේ රෝමේ වතිකානුවේ තියෙන අංග සම්පූර්ණ අංගපසඟ තියෙන පියටා මූර්තිය තමයි හැමෝටම මතක් වෙන්නේ. ඒකයි අර ඩේවිඩ්ගේ මූර්තිය තමයි මයිකල් ඇන්ජලෝ කිව්ව ගමන් එකපාරට මතක් වෙන්නේ. ඒ වුණාට මයිකල් ඇන්ජලෝ විසින් නිර්මාණය කරපු මේ තවත් ඔහුගේ අවසානම කාලේ නිර්මාණය කරපු පියටා මූර්තියක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. මම ඒවා ගැන ටික කතා කරන්නම්. ඒ අතරේ මම ලබාගත්ත ඡායාරූප ටික ඔයාලට බලන්න දාන්නම් මෙතන. මේකේ විශේෂ ස්ථාන කිහිපයක් තියෙනවා. මම ඒවා ගැන ඔයාලට පෙන්නනකොට මේක ගැන විස්තරේ මම ඔයාලට කියන්නම්. රයිට්. මේක ගැන සරලව සාමාන්‍ය ඕන කෙනෙකුට පැහැදිලි වෙන විදිහට විස්තරයක් කිව්වොත් මයිකල් ඇන්ජලෝ මේ මූර්තිය ඇත්තටම නිර්මාණය කරන්න පටන් අරන් කියලා ලේඛනවල සඳහන් වෙන්නේ 1552 පමණ තමයි. ඒ කියන්නේ ඔහුගේ වයස අවුරුදු 70ක් වගේ වෙනකොට තමයි මේ මූර්තිය නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක ඇත්තටම එයාගේ මේක කිසිදු කෙනෙක්ගේ මේ බාහිර ඇනවුමකට අනුව නිර්මාණය කරපු එකක් නෙමෙයි කියලා. ඒ වගේම තමන්ගේ ආත්ම තෘප්තිය තමන්ගේ සොහොන් ගැබ වෙනුවෙන් මේ නිර්මාණය කෙරුවා කියලා තමයි ගොඩක් වෙලාවට පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඔහු වයස අවුරුදු ඒ කියන්නේ 89ක් විතර වෙනකොට ඒ කියන්නේ 1564 පෙබරවාරි මිය යනවා. ඒ මිය යනකොට ඒ වසර 10කට වැඩි කාලයක් මේකේ වැඩ කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහු මිය යන දවස් 5-6කට පමණ පෙරත් මේ මූර්තිය අවසාන වශයෙන් වැඩ කළ බව සඳහන් වෙනවා. මේකට කියන්නේ රොන්දානිනි පියටා කියලා මූර්තිය කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඒක ඒ නම ලැබෙන්න හේතු උනේ රෝමයේ පිටි පැලස් එකක් තියෙන රොන්දානිනි කියලා. ඒ මාලිගේ අංගණයේ තමයි මේ මූර්තිය සියවස් ගණනාවක් පුරා තියලා තිබිලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේකට රොන්දානිනි මේක සමහර විට ප්‍රොනවුන්ස් කරනකොට සමහර වෙලාවට ඉතාලි භාෂාවෙදි වෙනස් වෙනවා. ඒක ලංකාවේ අය කියනකොට වෙනස් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තව ටිකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ සාමාන්‍යයෙන් රොන්දානිනි පියටා කියලා තමයි මේක හඳුන්වන්නේ. ඒකට නම ලැබෙන විදිය තමයි මම ඉස්සෙල්ලා ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. මේක 1952 ඒ රොන්දානිනි පැලස් එකේ ඉඳලා මේක මිලානෝ නගර සභාව විසින් මිලදී අරගෙන මෙම දැන් තියෙන මේ ස්ථානයට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ මූර්තිය ඇත්තටම මේ මයිකල් ඇන්ජලෝ සම්පූර්ණයෙන් නිර්මාණය කරලා ඉවර නැහැ. මේක මේ මයිකල් ඇන්ජලෝට වැරදිලා නිර්මාණය කරපු එකක් නෙමෙයි.
මොකද ඔයාලා කවුරුත් දන්න ඔහුගේ තරුණ අවදියේදී ඔහු නිර්මාණය කරපු පියටා රූපය මෙන්න මේ ඡායාරූපේ පේන්නේ මේ රූපය ගොඩක් ඔහුගේ තරුණ අවදියේදී නිර්මාණය කරපු එකක්. ඒකෙදි ඔහු උත්සාහ කරලා තියෙනවා ගොඩක් වෙලාවට කියන්නේ අර මේ ශරීරයේ තියෙන අවයවයන්නේ නිවැරදිභාවය ඉතාමත් නිවැරදිව ඒ කියන්නේ අපි කියන්නේ ඇනටොමි එක කියලා අන්නේ ඇනටොමි එක ඉතාමත් නිවැරදිව සහ ඒ වාගේ හැසිරීම ඒවා මරුණු කෙනෙක්ගේ කොහොමද තියෙන්නේ ඒ වගේ ගොඩක් ලොකු අධ්‍යයනයක් කරලා නිර්මාණය කරපු එකක් තමයි මේ ඔයාලා දකින්න පියටා මූර්තිය. නමුත් මයිකල් ඇන්ජලෝගේ අවසාන කාලේ කියන වයසර අවුරුදු 80ක් විතර වෙනකොට ඔහු ඒකේ තියෙන අර සාමාන්‍ය ස්වරූපයට වඩා අර භෞතික ශරීරයට වඩා ආධ්‍යාත්මික හැඟීම් මතු කරන්න ගත්ත උත්සාහයක් කියලා තමයි මේ මූර්තිය දකින්න කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. අර ශරීර දෙකක එකතු වීමක් ජේසුස් වහන්සේගේ මල සිරුර මරිය මෞතුමිය විසින් වැළඳගෙන සිටින ආකාරය මේකේ දැක්වෙනවා. ඒක හොඳට පැත්තෙන් බලනකොට ඒක ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. මම ඡායාරූප කිහිපයක් ඔයාලට දාන්නම්. ඒකම ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්. ටිකක් මේක නිර්මාණය කරලා ඉවර නැහැ. හැඟීම් බරව නිර්මාණය කරපු බව ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. මේකේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා ගොඩක් දෙනෙක් මේකේ කතා නොකරන. ඒ තමයි ඔයාලට මේ මූර්තිය පේනවා ඇති මේ ශරීරයට දකුණු පසින් කිසිම සම්බන්ධතාවයක් නැති ටිකක් විශාල අතක් කැඩුණු අතක් පේන්න තියෙනවා. ඒ කියන්නේ මේ ඔහු නිර්මාණය කරගෙන ගිය මේ මූර්ති දෙකටම කිසිම සම්බන්ධයක් නැහැ මේ මූර්තිය. ඒක වෙලා තියෙන්නේ මීට කලින් ඔහු මේ මූර්තිය ටිකක් විශාලව නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙනවා. පස්සේ ඒකේ අදහස වෙනස් කරලා නිර්මාණය කරද්දී ඒක කුඩාවට නිර්මාණය කරන්න ගත්තාම ඒක අර කලින් නිර්මාණය කරන්න පටන් ගත්ත එකේ එක කොටසක් තමයි එතන ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් මේ මූර්තිය පැත්තකින් මොකද මේක නිර්මාණය කරලා ඉවර නැහැනේ. ඒ හින්දා ඒකත් අර මූර්තිය පැත්තකින් ඔයාලට දැක ගන්න පුළුවන්. මම මේ ඡායාරූප වල පෙන්නලා තියෙන එම කොටස තමයි. මෙම මූර්තියෙත් යටින් මම මේ ඔයාලට පෙන්නන්නම් ඡායාරූපයක්. මෙතන මේ ඒකේ පීඨිකාවේ මයිකල් ඇන්ජලෝ බුවනෝර්ති කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව පිටිපස්සෙන් තවත් අත්සනක් යදපු ආකාරයක අකුරු කිහිපයක් තියෙනවා. මම ඒවා දෙක ඔයාලට ඡායාරූප වලින් පෙන්නන්නම්. දැන් මේක මේ මිලානෝ ප්‍රදර්ශනාගාරයේ තියෙන එක මේ ඊටමත් මේ ආරක්ෂිතව තමයි මේක මේ තියලා තියෙන්නේ. මොකද මේ භූමිය යටින් මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් තියෙනවා. මම ආවේ අර ඔයාලට දකින්න නැති ඒ භූගත දුම්රිය ස්ථානයේ තියෙනවා. ඒක උඩ තමයි මේ වර්තමාන කෞතුකාගාරයේ මේ මූර්තිය තියලා තියෙන්නේ. ඇත්තටම මේක ගොඩක් ආරක්ෂිත භූමිකම්පා වලට ආරක්ෂා වෙන පීඨිකාවක් මත තමයි මේක ගොඩක් ලස්සනට මේ විදිහට තියලා තියෙන. ඔයාලට පේනවා ඇති මේක ළඟට යන්නත් දෙන්නේ නැහැ. මේ ඊටමත් ආරක්ෂිතව තමයි මේක තියලා තියෙන්නේ. මේක හැමතිස්සෙම කෙනෙක් මේක දිහා බලාගෙන ඉන්නවා. මේ කවුද මෙතන වීඩියෝ කරන්නේ අර මෙයා කරන්නේ කියලා සිකියුරිටි එකක් එක්ක හොඳ ආරක්ෂිත ආකාරයකින් තමයි මේක තියලා තියෙන්නේ. මම ස්කල්ප්චර් එක බලලා එළියට ආවා. ඔයාලා දකින්න මම ෆොටෝස් ගොඩක් මේකට එකතු කරලා තියෙනවා. ඔයාලට මේ ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි ඉන්නවා නම් මගේ අග්‍රාට් ක්‍රියේටර් කියලා තියෙනවා මගේ FB page එක. ඔයාලට ගිහිල්ලා ඒකෙන් මේ ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකේ විස්තර ටික දාලා තියෙන ඒ වගේ ෆොටෝස් මේ ඔක්කොම මම ඒකට දානවා. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Facebook page එකත් ඔයාලා ෆලෝ කරන ගමන් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එන හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ෆලෝ කරලා තියාගන්න, ලයික් කරලා තියාගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා ලියනාඩෝ ඩා වින්සිගේ ඔරිජිනල් ඩ්‍රෝවිං බලන්න යන්න මියුසියම් එකට. අපේ වීඩියෝ එක හම්බ වෙනකන් එන හැමෝටම සුබ දවසක්.